විරාමයෙන් පස්සේ නැවතත් ඔබේ ආදරණීය වැඩසටහන 8:10ත් එක්ක අද 8:10 ටිකක් වෙනස් විදිහකට. අද 8:10 වෙනස් ඔබගේ අවුරුද්ද අපගේ අවුරුද්දත් එක්කයි අපි රැඳෙන්නේ. එහෙමනම් ඉතින් අද දවසෙත් අපිත් එක්ක අද දවසේ අපිත් එක්ක රැඳෙනවා විශේෂ ආරාධිතමුත් එක්ක තමයි අපිට මේ සුපුරුදුයි. අපිට අර දුර කෙනෙක් නෙමෙයිනේ. නිතර අපිත් එක්ක කතා බහ කරන නිතර අපේ මැදිරියට එන නිතර අපට හඬ ඇහෙන. ඔව් මේ බන්දුල මේ දැන් අපි මේ අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙන්නේ 9:32ට. ඔව් සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නට නියමිතයි. ඔව් ඊට කලින් මම මෙහෙම දෙයක් අහන්න කැමති. මේ අපි දැන් මේ ඉන්නේ මේ නොනගත කාලේ නැත්තම් පුණ්‍ය කාලේ. පුණ්‍ය කාලේ ඇත්තටම ආරම්භ වුණේ අද අලුයම නැත්නම් අපි කියනවා పూర్ව භාග 3:08ට. ඔව් මේ පුණ්‍ය කාලේ නිමා වෙන්නේ අද පස්වරු නැත්නම් අපර භාග 3:56ට. දැන් සාමාන්‍ය ඒක තමයි මෙතනට එන්න හැදුවේ. දැන් සාමාන්‍යයෙන් අපිට මතකයි පහුගිය කාල වකවානු තුලදී අපිට පුණ්‍ය කාලේ සාමාන්‍යයෙන් පැය 12කට ආසන්න කාලයක්. පැය 12කට ආසන්න විනාඩි 10ක් 15ක් වගේ අතරමැද කාලයක් ලැබෙවි පුණ්‍ය කාලේ සාමාන්‍ය. නමුත් මෙවර විනාඩි 50කට ආසන්න කාලයක් පැය 12කට වඩා වැඩි වෙලා තියෙනවා. මේක ජ්‍යොතිෂයේ පැය 13ක් කිට්ටු වෙන්න අවිලා තියෙනවා. නැකත් සම්පාදනයේදී යම් යම් වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙලා තියෙන ආකාරය අපිට එතෙන්දී දකින්නට පුළුවන්. කොහොම වුණත් දැන් අපි මේ පුණ්‍ය කාලේ නැත්නම් නොනගතය කියන එක හරි වැදගත් කාලයක්. මොකද හේතුව අපි ඔක සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ සඳහන් කරන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන අතරමැද කාලය. ඒ කියන්නේ සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට ඇවිදිමුත් නැහැ, නැවිදිමුත් නැහැ. ඒ කියන්නේ අතරමැද කාලයක්. අතරමැද කාලයක් හැටියට. ඔක මේ සරලව ගත්තොත් එහෙම අපි කතා කරන කාරණයක් තමයි වෘත්තයකට අංශක 360ක් තියෙනවනේ. ඔව්. ඔය එතකොට අපි ජ්‍යොතිෂය කියන්නේ සූර්යයා මේ අපේ පෘථිවි වට යන කතාවක් නෙමෙයි මෙතෙන්දී එන්නේ. ඔව්. ඒකට මේ 360 කොටස් 12කට බෙදනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. සූර්යයා එකම තැන සිටියදී පෘථිවිය පරිභ්‍රමණය වෙන එකයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක ජ්‍යොතිෂය විග්‍රහ කරන්නේ වෙනත් ආකාරයකට. එතකොට අර අංශක 360 බෙදනවා කෑලි 12කට. අපි ලග්න 12 කියන්නේ. ඔව්. ලග්න 12ට බෙදුවන් පස්සේ තමා මේ අවසාන රාශියේ ඉඳලා නැවත පළමු රාශියට එන්න ගත වෙන කාලය. ඒ කාලය තුල තමයි අපි දැන් මේ ඉන්නේ. දැන් එතකොට මේ කාලය තුලදී කිසිම වැඩක් කරන්න එපායි කියලා. අපි කියනවා කාබි සියලු වැඩ අත්හැර. අලුයම නැත්තම් పూర్ව භාග 3:06ට ඉස්සෙල්ලා කාල බීර සියලු වැඩ අත්හැරලා පුණ්‍ය කටයුතු වල යෙදීම මැනවි කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් කරන්නේ. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපගේ ආධ්‍යාත්මික කටයුතු වල ආත්මීය කටයුතු වල යෙදෙන්නට අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව මේ කාලේ දැන් අපි සාමාන්‍යයෙන් අසෙල හරියට අපි දන්නවා සමහර දවස් වලට අම්මලා අපිට ආච්චි අම්මලා දැනටත් නාන්න එපා කියනවා. අද නාන්න එපා. ඔව්. සමහරට අද සිකුරාදා, අද අඟහරුවාදා, අද පෝය, නැත්නම් අද බර දවසක්. අද නාන්න එපා කියලා කියනවා. මේ විශ්වාසය අපිට කාලයක් තිස්සේ ලැබිච්ච දෙයක්. එතකොට මේ පුණ්‍ය කාලය කියන එක සම්බන්ධයෙන් තියෙන්නේ අන්න එවැනිම විශ්වාසයක්. මේ කාලේ නැකත් නැහැ. නැකත් නැහැයි කියලා කියන්නේ අපිට යම් කිසි ආකාරයකින් අසුබ වෙන්නට පුළුවන්. ඒක තර්කයක් ඒක. ඔව්. හැබැයි මේ පුණ්‍ය කාලේ අපර කොටසේදී, ඒ කියන්නේ මැද කොටසේදී පැය 6ක් විතර ගියාම අන්න නැකත් තියෙනවා. ඒක තමයි මම දැන් ඔය බන්දුලකින් මම දැන් උතන්ට එන්නේ හැදුවේ. මේ කාලේ අතරතුරනේ අපට ආහාර පිසීමේ නැකත තියෙනවා. අපිට ආහාර අනුභව කිරීමේ නැකත තියෙනවා. නේද? අවුරුදු උදාව සිද්ධ වෙන්නේ මේ පුණ්‍ය කාලේ එහෙම නැත්නම් මේ නැකත් නැහැ කියන එක මේ නොනගත කාලේ ඇතුළේදීමයි. ඔව්. අවුරුදු උදාවෙන් පස්සේ එළඹෙන ඊළඟ පැය කිහිපය තුලදී ඔන්න නැකත් තියෙනවා. අද දවසේදී 10:51ට පළමු නැකත ලබනවා. ඔව්. අපිට වෙලාවත් බලාගෙන ඉන්න සිද්ධ වෙයි. මොකද තවත් විනාඩි කිහිපයයි තියෙන්නේ. අපිට විනාඩි 3ක් විතර වගේ තියෙන්නේ. දෙකක් විතර වගේ තියෙන්නේ. එතකොට මේ අපර කොටසේදී නැකත් උදා වෙනවා. 10:51ට ලිපගිනි මොලවන්න, ආහාර පිසින්නට මේ වැඩ කොටස අපිට ඊට පස්සේ කරන්නට තියෙනවා.
එතකොට ඒ කාරණත් එක්ක තමා මේ සිංහල අලුත් අවුරුද්දේ නොනගතය කියන කොටස යන්නේ. මම හිතන්නේ අපි වෙලාව බලාගෙන ඒ කටයුතු කතා කරගන්න ගමන් ඉතිරි ටිකට ගියොත් හොඳයි කියලා හිතනවා. අසේල. ඔව් අපි දැන් මේ 9:30 වෙලාව මේ හැමදෙනාම සූදානමින් ඉන්නවා දැන් ඔන්න අවුරුදු පිළිගන්නට. 9:32 පූර්වභාග 9:32 වෙදි තමයි මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වෙන 2026 වර්ෂයේ. ඉතින් මම හිතන්නේ මේ වෙද්දී තමුන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලා දරුවෝ හැම කෙනෙම මේකට එකතු වෙලා මේ සිංහල දෙමළ අලුත් අවුරුදු පිළිගන්න සූදානමින් ඉන්න මොහොතක් නේද? අපිත් අපේ මාධ්‍යායතන කෙරේට අපිත් ඒ වගේම මේ ශ්‍රී ලංකා වාසී හැම කෙනෙක්ම මේ වෙලාවෙද්දී ඔන්න සූදානමින් ඉන්නවා. මුළු රටක් එකම දෙයක් එකම වෙලාවකට කරන එක අතකින් මහා වාසනාවන්තකමක් හිතන දෙයක්. අනිවාර්යයෙන්ම. ඒක සරල නැහැ. ඒකේ අර්ථය සරල නැහැ. බොහොම සංකීර්ණ දෙයක්. සංකීර්ණ කාරණයක් හිතන. හැමෝටම ඇති හැකි නැති බැරි වැඩිහිටි ළමා හැම දිනාටම එකම දෙයක් එකම වෙලාවට කරන්න පුළුවන් එක එක්තරා ආකාරයක මහත් භාග්යක් වෙනවා. සාමාන්‍යයෙන් මේ අර තැනක ගිහිල්ලා අපි හිතන්නකො අපි සාදුකාරයක් දෙද්දි මේ විශාල පිරිසක් එකතු වෙලා එකට සාදුකාරය දෙද්දි එතන තියෙනවා මේ යම් බලයක් නේද? යම් මේ අර විශේෂ නිර්මාණය වෙනවා. තනිත් අපිට තව තත්පර ගණනාවයි තියෙන්නේ. තත්පර ගණනාවයි තියෙන්නේ මේ අවුරුදු ලබන්නට බන්දුල අපි මේ වෙලාව තවත් තත්පර 20ක් විතර වගේ ඉතුරු වෙලා තියෙන්නේ 9:32 වෙන්නට. තවත් තත්පර 15යි ඉතුරු වෙලා තියෙන්නේ. තවත් අපිට තත්පර 10ක් වගේ ඉතුරු වෙලා තියෙනවා. තවත් තත්පර 5යි හරියටම ඉතිරි වෙලා තියෙන්නේ. 4යි 3යි 2යි 1යි. මෙන්න සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙවර උදා වුණා. සෙත් අහන හැම දිනාටම ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බඳුර සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් බඳුර සුබ අලුත් අවුරුද්දක් කසේල. විශ්වයේ ඉන්න හැමෝටම හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක්. සෙත් පවුලේ අපි හැම දිනාම අපි ඔබට සෙත් FM නාලිකා ප්‍රධානී අපේ කල්පනාකාර අධ්‍යක්ෂකතුමන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් අපි ඔන්න 8-10න් ඔබට මේ රටවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. හිරු දෙවිදුගේ උදාරානුවසින් වසත් කාලයේ මල් පලෙන් සුබ දහමේ අපූරු හැඟුම් වලින් සපිරුණු සුබ අලුත් අවුරුද්දක්. සෙත් පවුලේ ඔබ සැමට සාමය සතුට නිරෝගීකම සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා.